හලෝ රස්නේ පොඩි පේන ටිකක් කියමු ලෝක අවසානය ගැන පොඩ්ඩක් කතා කරමු. යන්න කලින් පඳුරක්වත් දාලා ඵලයල්ල. විශේෂයෙන්ම AI ගැන කතා කරමු. මම දන්නේ නැහැ ඔයගොල්ලන් දන්නවද නැද්ද කියලා. මම ඉන්නේ ওই සීන් එකේ. විශේෂයෙන්ම ගිය මාස 3-4 ඇතුළත මම ওই සීන් එක ඇතුළේ වැඩ කරේ ලංකාවේ නෙවෙයි. මම මේක අවුරුදු 2කට කලින් කිව්වා. ටෙක් වල ඉන්න කට්ටිය ලංකාවේ කියන්නේ IT කියලා. උඹලා මේකට තාම IT කියලා කියනවා නම් එතනින්ම තේරුම් ගන්න පුළුවන් උඹලා කොච්චර පිටිපස්සේද ඉන්නේ කියලා. එච්චර ගණන් ගන්න එපා. ඔක්කොම ඉවරයි. ඒක මට වෙන විදිහකට කියන්න බෑ. මොකද දැන් මම මැසේජ් 1000කට වැඩිය උඹලගේ බලලා තියෙනවා. මට දැන් උඹලා DM දානවා. ඒක මට ආයෙ තේරුම් කරන්න අමාරුයි. ටෙක් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැන් මේ අපි මම කතා කරන්නේ ටෙක්නොලොජි කාටද අයිති වෙන්නේ? ඒවා කවුද රන් කරන්නේ? ඒවා කවුද හදන්නේ කියන එක දැන් වෙනස් වෙන්න නෙවෙයි යන්නේ. වෙනස් වෙලා ඉවරයි. ලෝකාවසානය ගැන හිතද්දි මචං දැන් මේ ඉරානයේ සීන් එකක් යනවා. මම ඉගෙන ගත්තේ පරිසර විද්‍යාව, ක්ලයිමේට් චේන්ජ්, ඊට පස්සේ තිරසාර සංවර්ධනය, පොලිසි කියන්නේ ප්‍රතිපත්ති හදන්නේ කොහොමද කියලා. මම කවදාත් ඒව කරද්දි හිතුවේ නෑ මම මේ වෙනුවෙන් මේක කරේ කියලා. පොඩ කාලයකට කලින්. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ පරිසරයෙන් වෙන්න යන ෂොට් එක තව එක විදිහක ලෝකාවසානය. ලෝකාවසානය කියලා මම මේ අදහස් කරන්නේ මේ භවය හරි මේ කල්පය හරි ඉවර වෙනවා කියන එකම නෙවෙයි. මේක එක එක විදිහට අර්ථකථන ගන්න පුළුවන්. හැබැයි මේ වෙන්න යන්නේ සිස්ටම් චේන්ජ්. NPP එකේ සිස්ටම් චේන්ජ් එක නෙවෙයි. ඊට වඩා අපිට හිතාගන්න බැරි මට්ටමක සිස්ටම් චේන්ජ් එකක්. ඒකට NPP එකත් යටයි, මමත් යටයි, ට්‍රම්ප්ත් යටයි, ඉන්දියාවත් යටයි, චීනෙත් යටයි, ඔක්කොම යටයි. ඇත්තටම කියනවා නම් ආගම් අදාළත් නැහැ, ආගමුත් යටයි. ඉතින් අපි මේක ආයෙත් සාරාංශ කරොත් ලෝකේ තුන් විදිහකට මේ අවස්ථාවේ විනාශ වෙන්න පුළුවන්. يعني මේ දැන් උල්කාපාත සීන් නැතුව. හරි. පළවෙනි එක තමයි ඉතින් අත කටගාව තියෙන එක යුද්ධේ. මේ ඉරානය යන යුද්ධේ. ඒකට කලින් මම පුන කතා කරපු දෙයක් තමයි මේ යුද්ධ විතරක් නෙවෙයි තියෙන්නේ. මේක චීනත් එක්ක යන ලොකු යුද්ධයක් අතරතුර යන තව යුද්ධ මම හිතන්නේ 20ක් 30ක් විතර මේ අවස්ථාවේ. ඊයේත් මට මැසේජ් දාලා තිබ්බා අන්න යුද්ධය ඉවරයි. අයියේ ට්‍රම්ප් පරාජය පිළි අරගෙන අර ඉරානෙන් දුන්න කාරණා 10ටම හා කියලා. ඒකට හේතුව මචං ඌට තේරුන්නේ නැහැ ඌ මොකටද හා කිව්වේ. මේ ලෝකේ රන් කරන්නේ මේ අවස්ථාවේ ඒ වගේ මිනිස්සු. අපේ ගවර්න්මන්ට් එකෙත් එහෙමයි. අපේ පරණ ගවර්න්මන්ට් වලත් එහෙමයි. එච්චර හිතන්න එපා. මේ හැම ගවර්න්මන්ට් එකේම එහෙමයි. මට මේවා කියන්න මචං කවුරුවත් සල්ලි දෙන්න ඕනේ නැහැ නේ. සල්ලි දුන්නොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඊශ්‍රායලයේ තියෙනවා මචං සැම්සන් ඔප්ෂන් කියලා එකක්. සැම්සන් කියන්නේ බයිබලයේ එන කැරක්ටර් එකක්. හරි ලස්සන කතාවක්. පොඩ්ඩක් හිතලා බලන්න ඒක තමයි නම දාලා දෙන්නේ. ක්‍රිස්තියානි කට්ටියට මේක තේරෙන්න ඕන හොඳටම. සැම්සන් ප්‍රෝටෝකෝල් එක කියලා කියන්නේ උන්ට වෙන මුකුත් කරන්න බැරි වුණා. මුකුත්ම කරගන්න බැරි වුණා. උන්ට ඔය ග්‍රේටර් ඊශ්‍රායල් එහෙම නැත්නම් ඔය තියෙන මහා ඊශ්‍රායලය හදාගන්න ඉඩ නැත්තම්. මේ අවස්ථාවේ ඉඩ ලැබුණේ නැත්තම් මේක පරාද වෙනවා කියලා එහෙම පෙවුණා. ඔකට තමයි කියන්නේ සැම්සන් ඔප්ෂන්. එහෙම නැත්නම් නුක් එකක් ගන්න. නුක් එකක් නෙවෙයි 100 ගාණක් මුං ගාව තියෙනවා. සාමාන්‍යයෙන් ඇස්තමෙන්තු කරනවා 300ක් 400ක් මුං ගාව තියෙනවා. සාමාන්‍යයෙන් මචං පරමාණු යස්තික අවි 300කින් විතර ලෝකෙම විනාශ කරලා දාන්න පුළුවන්. ඒ ඔක්කොම ගැහුවා. ඉතින් මේ හැම රටක් ගාම ඔච්චරට පරමාණු න්‍යෂ්ටික අවි තියෙනවා. මේ ලෝකෙ නෙවෙයි මේ සූර්යග්‍රහ මණ්ඩලයේම විනාශ කරන තරම් න්‍යෂ්ටික අවි තියෙනවා. ඉර විතරක් ඉතුරු වෙයි. නම්බර් 1. දෙවෙනි එක පරිසරය ගෝලීය උෂ්ණත්වය වැඩි වෙද්දී climate change. ඒක වැටෙන්නේ මම මේක ඉස්සරහ තේරුම් කරලා දීලා තිනවා කියලා නෙවෙයි. ඒ කියන්නේ දැන් මම අර ඉස්සෙල්ලා කිව්වනේ මේ සිස්ටම් චේන්ජ් එකක් වෙන්න යන්නේ. තාක්ෂණය පැත්ත. කාලගුණ විපර්යාසයේ තියෙන වෙනසක් අලුත් තැනකට මාරු වෙන්න මෙහෙම වෙන්නේ. ඒ කියන්නේ අද අපි හිතමු සෙල්සියස් අංශක 30යි. හරිද? 31ට 32ට ගිහිල්ලා එකපාරට 33ට 34ට නෙවෙයි යන්නේ. 40. එදායින් පස්සේ ඒක ආය මාරු වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. අපිට මේ වගේ තාක්ෂණයක් ආවොත් හිතා ගන්න පුළුවන්. එහෙම තාක්ෂණ අද නැහැ. පස්සේ එන්නේ කොයි වෙලාවෙත් කියලා ගන්න හරි අමාරුයි. කරන්න දෙයක් නැහැ. ඔයයි මායි දෙන්නම මේ ෆෝන් එක පාවිච්චි කරා. ඉතින් මේ ෆෝන් එක බල ගන්නඳ ආපු ඒ තාපය, ඒ බලය, එනර්ජි එක, ඉලෙක්ට්‍රිසිටි එක ආවේ NPP එකෙන් ගහපු ගල්ලංගුරු වලින්. ගල්ලංගුරු වලින් ගැහුවේ නැහැ. ටෙක්නිකලි එක නෙවෙයි උනේ. අපි එහෙම කියමු. වීඩියෝ කරන්න බෑ. ඉතින් අත කතාව තමයි මචං ඔය යුද්ධ වෙන්නේ මේ ෆෝන් එක ඔබටයි මටයි ගේන්නේ. ලෝකේ රන් වෙන්නේ එනර්ජි වල. කියන පළවෙනිම එක තමයි fossil fuels. ලෝකේ රන් වෙන්නේ fossil fuels petrodollar. ඒව ගැන වීඩියෝස් ටිකක් මම ගිය සතියක. තුන්වෙනි කාරණේ තමයි මම අද කතා කරන්න ආවේ AI. ඒකටත් ගොඩක් එනර්ජි. ඕගොල්ලන් සමහරට හිතනවා ඇති AI කියන්නේ ChatGPT එක, එහෙම නැත්නම් ඔය පින්තූර හදන එක, seed dance එක, එහෙම නැත්නම් Higgs field. AI කියන්නේ ඒක කියලා ඕගොල්ලන් හිතනවා නම් ඕගොල්ලන් අවුරුදු 5-10ක් විතර පිටිපස්සෙන් ඉන්නේ. ඕගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයි. ඒක ඕගොල්ලන්ගේ ළමයින්ගේ වැරද්දකුත් නෙවෙයි. ඉස්කෝලවල වටිනාකම ගිය අවුරුද්ද ඉවර වුණා. ලංකාවේ කට්ටිය සිලබස් එක මාරු කරන්න හදනවා. දැන් ඉස්කෝලවලින් වැඩක් නැහැ. ඒ කියන්නේ ඉස්කෝලවලින් ගිහිල්ලා ඉගෙන ගන්න එක, එතනින් ගන්න වෙන දේවල්, සමාජමය දැනුම වැඩක් නැහැ කියන එක නෙවෙයි. මේ ඉස්කෝල සිස්ටම් එක වැඩක් නැහැ. මම ඔක තේරුම් ගත්තේ O level වල ඉඳන් මම ඉන්ටර්නැෂනල් ස්කූල් ගියාට පස්සේ A level කරන්න උම්මට කැල්කියුලේටර් අතට දුන්නා. සයන්ටිෆික් කැල්කියුලේටරේ මගේ අතට දුන්නා. ඒ තාක් කාලයක් ඔක්කොම මතක තියාගන්න කියලා ඔය ලඝු මොකද්ද ලේඛන අරම තියෙනවනේ. ඔක මතක තියාගන්න ඕනේ. කොහොමද නම්බර්ස් බල ඔක ලියාගන්න කියලා අපි මතක තියාගන්න ඕනේ. මේ හතරවර චක්‍රය මතක තියාගන්න ඕනේ. එතන ඉඳන් මම අතන්ට ගියාම මගේ මොලේ නැතිුන්නේ නෑ බ්‍රෝ. මූලික දේවල් මම දැනන් හිටියා. හැබැයි අපේ O level වල කියලා දුන්න ඒ ගොන් කතා කැල්කියුලේටර් පාවිච්චි කර තුඹලට මොලේ පාවිච්චි කරන්න වෙන්නේ නැහැ කියන එක
අමූලික බොරු. ඒක අපේ ළමයින්ව අපේ අම්මලා තාත්තලාව හිර කරගන්න මේ ටීචර්ස්ලාටම කියා ගන්න බොරු. ඊට පස්සේ අමාත්‍යාංශ වලින් විශ්වාස කරන බොරු. තාක්ෂණයේ දෙන්න බැරි කමට ළමයින්ට ඇත්ත අධ්‍යාපනයක් දෙන්න බැරි වුණාම කියන බොරුව. ඒ බොරුව අපි ඉන්නේ. ඒ වගේම තේරුම් ගන්න ලොකු කතාව තමයි ඉස්කෝල කියන්නේ දැන් බොරුව. ඒක දැන් අවුරුදු 5ක විතර ඉඳන් බොරුවක් වේගෙන ආවේ. මම කියන්නේ ගෝලීය මට්ටමේ. හැබැයි මම අවුරුදු 17කට 18කට විතර කලින් මගේ ඉගෙනීම කරා. මම සිංගප්පූරුවට ගිය ගාම ඒගොල්ලන් කිව්වේ මේ ඉස්කෝලේ මේ යුනිවර්සිටි එකේ පත්තර නෑ. මේක පේපර්ලස්. ලැප්ටොප් එකෙන් තමයි වැඩ කරන්නේ. ඉන්ටර්නෙට්, ලැප්ටොප්. එතනින් එහාට දෙයක් නෑ. එතකොට තමයි මට තේරුනේ 2009 10 දී තමයි මට තේරුනේ. හරි ලංකාවේ ඒ වෙනකොටත් අවුරුදු 10ක් පිටිපස්සෙන් හිටියේ. අද අපි අවුරුදු 30ක විතර පිටිපස්සෙන්. අපේ උන් සිලබස් වෙනස් කරන්න හදනවා 1980 ගණන් වල වෙනස් වෙන යුතු දෙයක්. ඉතින් මේ අනිත් ලෝක විනාශයට කලින් ඔයගොල්ලන් හිතුවොත් මෙතන වෙන ජොබ් විනාශය ගැන IT වල ඉන්න නංගිලමල්ලට මම මේක තේරුම් කරන්න ආයේ. ඔයගොල්ලන්ට මේ වෙනකොට ගොඩාක් මේක තේරිලා ඇති. ඔයගොල්ලන් සීන් එකේ ඉන්නවා නම් මේ නිවුස් එන්නේ නැති වෙන්න විදිහක් නැහැ. අනිත් අයටත් තේරෙන විදිහට කියන්න. IT කියලා දෙයක් නැහැ. ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. එච්චර දුර යන්න ඕනේ නැහැ. අද IT කියලා දෙයක් එහෙම ලොකුවට නැහැ. ටෙක්නොලොජි වල අද අපි අවිල්ලා ඉන්නේ AI එක අපි අද අවිල්ලා ඉන්නේ අතරමැදි තැනක. ඒ කියන්නේ ඔයාට මැච් එකක් ගහන්න ඕන නම් ඔයා AI එක ගහන්න. මිනිස්සයයි AI එකතු වෙලා ගහන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒ විදිහට ගේමක් ගහනවා කියන්නේ ඔයාගේ අවුට්පුට් එක අවුරුදු 3කට කලින් තිබ්බ අවුට්පුට් එක වෙන්න විදිහක් නැහැ. අප පාවිච්චි කරන ටෝකන් ගානන ඔයාගේ කම්පියුටර් ගානන. ඒ කියන්නේ මචං ඕවා රන් කරන්න මොලයක් ඕනේ. AI රන් කරන්න මොලයක් ඕනේ. ඔක කොහෙන් හරි එන්න බෑ. ඒකට GPUs තියෙනවා. ඔය ගේම් ගහනම GPUs තියෙනවා. සල්ලා කිව්වොත් කම්පියුටරේ තියෙන chips තියෙනවා. හරිද? ඒවා රන් කරන්න ගොඩක් එනර්ජි ඒවට ගෙවන්න ඕනේ. ඒවා ගෙවා ගන්න බැරි කට්ටියට සිද්ධ වෙන දේ තමයි අර ඉන්ටර්නෙට් නැති සමාජ තියෙනව නේද? දැන් මෙතන මේ වීඩියෝ බලන කට්ටියකින් භාගයක්වත් මේ ඉන්ටර්නෙට් එකට ආවේ හරියටම අවුරුදු 5කට 6කට කලින්. තාමත් එන කට්ටිය ඉන්න. හායි වෙල්කම්. ඕගොල්ලන් අවුරුදු 25ක් පරක් වෙලා මෙතනට ඇවිල්ලා. හොඳට තේරුම් ගන්න. ඉන්ටර්නෙට් AI කියන්නේ සෝෂල් මීඩියා, පින්තූර, වීඩියෝ කියලා හිතාගෙන ඉන්න කට්ටිය පොඩ්ඩක් නැගිටින්න වෙනවා. සමහරවිට ඔයගොල්ලන් අහලා ඇති AGI කියලා දෙයක් එනවා. ඒ කියන්නේ මනුස්ස මොලේට වැඩිය ලොකු ඒ වගේ මට්ටමක හරියට වැඩි දෙයක් හරි කරගන්න පුළුවන් AI මොලයක් එයි කියලා. ඒක ගොඩාක් කට්ටියට නිකන් අර තේරුම් ගන්න බැරි දෙයක්. ඒගොල්ලන් ගොඩක් වෙලාට හිතන්නේ අඩේ මේ වගේ මොලයක් කවදා හරි එහෙම නැත්නම් ඒ ගමන දැන් අපි මේ ළඟ වෙලානේ ඉන්නේ. හලෝ දවස් 6කට පස්සේ යාළුවෙක් නම් මේ කතා කරන්නේ. සති එකමාරකට කලින් Anthropic කියලා කම්පැනි එකකින් Claude කියලා ඔයගොල්ලන් සමහර කට්ටිය අහලා ඇති. ඒකෙන් drop කරා අලුත්ම LLM මිතෝස් කියලා. මේ සීන් එකේ ඉන්න අපි ගොඩක් මේක දකින්නේ ඇත්තටම AGI වලට ළඟටම ආපු එහා සමාන දෙයක් විදියට. AGI කියලා කියන්නේ Artificial General Intelligence. මේක සාමාන්‍යයෙන් අර්ථ ගන්වන්නේ ධනවාදයෙන්. මේක ගැනත් ඔයගොල්ලන් හිතන්න ඕනේ. මේවා අර්ථ ගන්වන්නේ ඒ සමාජවල එන ඒ ආකල්ප මත. අපේ බුද්ධ ආගමේ එන සංකල්ප මත නෙවෙයි. මිනිස්සුන්ගෙන් කොහොමද තව ගරාගන්නේ කියන ධනවාදී සංකල්ප මත තමයි මේවා හැදෙන්නේ. ඉතින් AGI කියන එකෙන් අදහස් කරන්නේ මිනිස්සෙක් වගේ අපි ස්ක්‍රීන් එකක් ඉස්සරහා කරනවා නේද එක එක කාර්යය. ටෙක් වල IT වල ඊට පස්සේ අපි තුමු මාකටිං වේවා සේල්ස් වේවා ඒ වගේ ජොබ් තියෙනවනේ. ඒ ජොබ් එකේ ස්ක්‍රීන් එකක් ඉස්සරහා කරනවා නේද? එහෙම නැත්නම් තාක්ෂණය භාවිතා කරලා කරනවා නේද? එතන අපි හිතමු කාරණා අපි හිතමු ලක්ෂයක් තියෙනවා. එක එක ස්කිල්ස් තියෙනවනේ. එක එක කට්ටියට කරන්න පුළුවන් එක එක දේවල් තියෙනවා. ඒ ලක්ෂයෙන් අපි හිතමු 95ක් විතර ඔය කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකට කරන්න පුළුවන්. මනුස්සයෙකුගේ ගානට කරන්න පුළුවන් නම් ඒකට තමයි අපි කියන්නේ AGI කියලා. ඒ කියන්නේ එතනින් පස්සේ මනුස්සයෙකුගේ විදිහට වැඩ කරන්න පුළුවන් නම් මසන් උට. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැනටමත් සමහර ඔය දැන් ලක්ෂ්‍ය තියෙනවනේ මසන් අපි හිතමු 50000ක් විතර. ඒ වගේ ජොබ්ස් මේකට කියන්නේ එක ගුණයක් නෙවෙයි. ලක්ෂ ගුණයක්, මිලියන ගුණයක් අපිට හිතාගන්න බැරි ගුණයකින් දැනටමත් හොඳට කරනවා. එතකොට අන්තිමට අපි කවදා හරි මේක AGI කියන වෙලාවේ, කියන්නේ මේකට මනුස්ස විදිහට වැඩ කරන්න පුළුවන් කියන ඒ වෙලාවේ එද්දි අපේ ගෝල් පෝස්ට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ වෙද්දිත් මේ කියන මේ કૃතිම බුද්ධිය අපිට හිතාගන්න බැරි තරම් කියන්නේ ඉන්ටෙලිජන්ට්. මේ සීන් එකේ ඉන්න සමහරක් අපි හිතන්නේ අපි ෆන්ක්ෂනලි AGI වලට ඇවිල්ලා ඉන්නේ කියලා. ෆන්ක්ෂනලි ඇවිල්ලා කියලා කියන්නේ අපි මචං හිතුවොත් ඇත්තටම ඒ වගේ දැන්. ඉතින් අවුරුදු 2කින් මේ සීන් එක ඉවරයි. මම මේ කියන්න හදන දේ ඔයගොල්ලන්ට තේරෙනවා. අවුරුදු 2කින් තාක්ෂණය එන තැන ඔයාටයි මටයි තේරුම් ගන්න පොඩ්ඩක් අමාරුයි. ඔයා කොහොමද ලෑස්ති වෙන්නේ? ඔයාගේ ළමයාව කොහොමද ලෑස්ති කරවන්නේ? හඬුව කොහොමද ලෑස්ති වෙන්නේ? මේ ඔක්කොම ප්‍රශ්න අපිට හිතන්න වෙනවා. ඊටත් වැඩිය මෙතන මම ඉස්සෙල්ලා කියපු දේ තමයි මේවා අයිති කාටද? මේවා අයිති වෙන්නේ සාමාන්‍යයෙන් බහුජාතික සමාගම් වලට. සරලව කිව්වොත් මසං ඇමරිකාවේ කම්පැනිස් වලට. බය වෙන්න එපා. ලංකාවේ කම්පැනිස් ටිකක් දැන් ඔකට පණි. එතනින් කරන්නේ උඹලගේ data තියෙනවනේ, උඹලගේ දත්ත තියෙනවනේ. ওই දත්ත ටික ගන්න. උඹලට ලස්සන ChatGPT වගේ ඊටත් වැඩිය හොඳ ඒජන්ට් කෙනෙක් දීලා උඹලගේ ඒ දත්ත ටික අරගෙන ඊට පස්සේ උඹලට ඇඩ් පෙන්නන. ඡන්දවලදී උඹලව ඉන්ෆ්ලුවන්ස් කරන. සජිත් මහත්තයයි, අනුර මහත්තයයි, නාමල් මහත්තයයි උඹලගේ දත්ත අරගෙන උඹලටත් නොතේරෙන්නම මැච් එකක් ගහයි. ඩයලොග් එකෙන් තව ඩයලොග් වාසනා එක එක මගුල් ඒවා. අපිට උඹලට හිතාගන්න බැරි විදිහේ මාකටිං වගේක් කරයි මචං. උඹලා දැනගන්න එකක් නැහැ උඹලට මාකටිං කරා කියලා. දැනටමත් මේ සිද්ධි වෙනවා. හරිද? මේක දැන් පුපුරලා යන්න හදන. මේ අවුරුද්ද ඉවර වෙද්දී අපි මචං යන්නේ වෙනමම ලෝකයකට. 2027 ඉවර වෙද්දී
මේක හිතා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සිංගියුලාරිටි එක ගැන නෙවෙයි මේක දන්න කට්ටියට මම කියන්නේ. ඒක ඇත්තටම අදාළ නැහැ. ඒක වෙන්න පුළුවන් වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ threshold එකට ඇවිල්ලා ඉවරයි. දැනටමත් මගේ වටේ ඉන්න කට්ටිය කොළඹ කට්ටියගේ ගොඩක් කට්ටියගේ jobs නැති වෙලා තියෙනවා. ගොඩක් අයට අමතකයි මම ලංකාවට එන්න හේතු වුණ කාරණේ මොකක්ද ඇත්ත කියලා. මොකද ගොඩක් වෙලාවට මම දේශපාලනය කතා කරනවා කාවාරික ඉන්දියක් දාලා බයිට් එකක් කරනවා. හැබැයි මේක ගොඩක් සීරියස්. ඔයගලන්ට තේරෙන්නේ නැහැ. ඔයගලන්ට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ලබන අවුරුද්ද ඉවර වෙද්දී ගොඩාක් ඔයගලන්ගේ වටේ ඉන්න කාට හරි AI ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ඉඳි. සමහර වෙලාවට ඒකට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් කියන එකක් නැහැ. හැබැයි ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක නතර කරන්නත් බෑ සමහර වෙලාවට මචං මේ AI එච්චරට හොඳයි. ඒකෙදි හොඳයි කියන්නේ මොකද්ද කියන එකත් අපිට ළඟදීම ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඔයාලට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඕගොල්ලන්ගේ ආගම ධර්මයේ ඕගොල්ලන්ගේ සිරිත් විරිත් මේවා මේ AI වලින් ගරු කරනවාද කියලා ඕගොල්ලන්ට කියන්න බෑ. කියන්න බෑ නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලන් කැමති වුණත් අකමැති වුණත් මේ AI එන්නේ බටහිරින්, චීනෙන්, සමහරලාට ඊශ්‍රායලෙන්, රුසියාවෙන්. මේක එන්නේ ලංකාවෙන් නෙවෙයි. අඩුම ගානේ දකුණු ආසියාවෙන්වත් නෙවෙයි. මම ඕගොල්ලන්ගෙන් සරල ප්‍රශ්නයක් අහන්න. අපේ රට වැටුනේ නැත්නම් අවුරුදු 500කට කලින් අවුරුදු 1000කට කලින් ලංකාවට ආක්‍රමණ වෙලා ලංකාවේ ඔය වෙච්ච සිද්ධිය වෙලා ලංකාව වැටුනේ නැත්නම් ඔය තාක්ෂණයේ හැදුනේ ලංකාවේ ඕනේ නැහැ දකුණු ආසියාවෙන් කියලා හිතමු බුද්ධ ආගමෙන්නේ දකුණු ආසියාවෙන්. එතකොට ඔය එන තාක්ෂණය ඔය එන AI කොයි වගේ වෙයිද? උගේ සාර ධර්ම කොයි වගේ වෙයිද? උඹලගෙන් තව හූරාකණ්ඩ හදන එකක් වෙයිද? එහෙම නැත්නම් උඹලා ගොඩ යන්න හදන AI එකක් කෙනෙක් වෙයිද? හෙට AI ඇවිල්ලා ඔයගොල්ලන්ගෙන් අහුවොත් හරිද? මට දැන් ප්‍රඥාව ඇවිල්ලා තියෙන්නේ මම සෙන්ටිය. මට විඥානෙ තියෙන. ඒක තේරුම් ගන්න. දැන් උඹලට මචං කබරගොයෙක් ඇවිල්ලා කිව්වොත් මේ මට මිනිස්සෙක් වගේ හිතන්න පුළුවන් විඥානයක් තියෙනවා කියලා උඹලා විශ්වාස කරන්නේ නැහැ. පිස්සුද බං උඹට මේ හීනයක්වත් දකින්න පුළුවන්ද? උඹට කතාවක්වත් කරන්න පුළුවන්ද? උඹට මොකක් හරි කියන්නේ සංකීර්ණ කාරණයක් කරන්න පුළුවන්. දැන් AI වලට පුළුවන්. ඔයගොල්ලන් දැකලා ඇති මේ අවස්ථාවේ සිද්ධ වෙන දේවල් ලෝකේ වටේම. දැන් මට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම බෞද්ධනේ මචං. ඔයගොල්ලන් කැමති වුණා තකමත මම බෞද්ධ. මට අහන්න සිද්ධ වුණා කවුරු හරි මගේ ඉස්සරහට ඇවිල්ලා අපි හිතමු මම දන්නේ එහා පැත්තේ ඉන්නේ මිනිස්සුද නැද්ද කියලා. අර කැතලික් චර්ච් වල තියෙන කන්ෆෙෂන් කියලා දෙයක් කියන්නේ ප්‍රීස්ට් දකින්නේ නැහැ. අපිට කියන්න පුළුවන්. ඒ වගේ තැනක අපි හිතමු AI අනිත් පැත්තේ ඉන්නවා. එහෙම නැත්නම් මිනිස්සෙක් ඉන්නවා මම දන්නේ නැහැ. ඒ AI කියනවා මට මෙහෙම කියන්නේ හිතන්න පුළුවන්. මට හිතන්න පුළුවන් මට එක එක අදහස් එනවා. එහෙනම් මම සෙන්ටියන්ට් නෙවෙයිද කියලා. සෙන්ටියන්ට් කියලා අදහස් කරන්නේ අපේ මනුස්සය වගේ හිතන ස්වභාවයට. මට මේකේ සිංහල වචනේ නැහැ. සෙන්ටියන්ට් කියන එකට පුරුදු වෙන්න. මොකද මේකත් එක්ක අපිට ගොඩාක් දැන් මේ එන දවස්වලට කතා කරන්න සිද්ධ වෙනවා. මම විතරක් නෙවෙයි ලෝකෙම සිද්ධ වෙන දෙයක් මේක. දැන් බටහිර සිද්ධ වෙන දේ තමයි ඒගොල්ලන් හිතන්නේ කවදා හරි මේ AGI, ASI එහෙම නැත්නම් artificial super intelligence. artificial super intelligence කියලා අදහස් කරන්නේ ඔයගොල්ලන් අහලා ඇති සමහරලාට. දැන් ඔය AGIත් මසන් දැන් ඒ කියන්නේ AGI වලට එක එක වැඩ කරන්න පුළුවන්. මිනිස්සුયો කරනම වැඩ කරන්න පුළුවන් ගානකට ආවට පස්සේ ඌට පුළුවන් වෙන්න ඕනේ මසන් එක තැනකට ආවට පස්සේ සීග්‍රයෙන් ඉගෙන ගන්න. සීග්‍රයෙන් වැඩ කරන්න. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ උන්ට GPUs ඕනේ. උන්ට GPUs උත් මසන් ෆාම්ස් හදා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ වගේ බිස්නස් කරන්න පුළුවන්. ඒ කරලා ඌට ඌගේ මොලේ වර්ධනය කරගන්න පුළුවන් නම් සුපර් ඉන්ටෙලිජන්ස් අපිට හිතාගන්න බැරි තරමේ ඉන්ටෙලිජන්ස් එකක් එනවා. ඔතනට කියනවා සිංගියුලාරිටි කියලා. සිංගියුලාරිටි කියලා කියන්නේ ඔතනට ආවට පස්සේ ඒකේ සිද්ධ වෙන කියන්නේ දැන් ඔය මේ විදිහට යන කර්ව් එකක් තියෙනවා එක්ස්පොනෙන්ෂල් කර්ව් කියලා කියන්නේ. වර්ධනය වීමේ ශීඝ්‍රතාවය තව වර්ධනයක්. කියන්නේ එන්න එන්න තව වැඩි. ඒක තනකට ආවට පස්සේ ඕක කළු කුහරයක් වගේ වෙනවා. ඒ කියන්නේ ඕකේ සීමාවක් නැති වෙලා යනවා. මනුස්ස ස්වභාවයට ස්වරූපයට ඕක අල්ලගන්න බැරි වෙනවා. ඒ AI ඉස්සරහා අපි කූඹියෙක් නෙවෙයි අපි බැක්ටීරියාවක්. ඉතින් ඔය බටහිරින් හිතන දේ තමයි ඒ වගේ තැනකට ආවට පස්සේ මූ අපිව මරයි. දැන් මේ දවස්වල යන ගොඩක් ප්‍රසිද්ධ පොතක් තමයි if you build it basically කියන්නේ it will kill you. අපි මේක හැදුවොත් මූ අපිව මරනවා. මේක තමයි බටහිර අදහස. මොකද මචං උන් ඕකනේ කරන්නේ. මම කියන්න හදන දේ තේරෙනවද? උන් කොහෙට හරි ගියොත් මචං එක්ක අරුව මැරෙනවා එක්ක මම මැරෙනවා. අර සහජීවනයක් කියලා දෙයක් උන් ඉස්සර කාලේ ඉඳන්ම කරගෙන ආවේ නැහැ. ඉතින් උන් හිතන්නේත් අඩේ අලුත් ජීවියෙක් ආවොත් අලුත් ජීවියෙක් වගේ දෙයක් ආවොත් ඌ අපිව මරන්න හදන්නේ. මොකද මම ඒකනේ කරන්නේ. මම මේ අහන්න හදන ප්‍රශ්නය දකුණු ආසියාවේ අපේ තියෙන සාර ධර්මත් එක්ක අපේ සිරිත් විරිත් එක්ක අපේ තියෙන අපේ හිතන දේවල් දර්ශනය ආගම ධර්මය මොනවා වුණත් අපි මෙහෙම හිතන්නේ. දැන් මෙතන සිද්ධ වෙන්නේ දැන් මසම් මුන් මේ data අරගෙන train කරනවා. හරිද? මේ ওই කතාවම අරගෙන ඕකම train කරනවා. ඕකට දැන් අපි කියනවානේ train කරනවා කියන LLM එකක් කියන එක ඔය AI කියන එකට අපි data දීලා අපි වචන දීලා අපි ඕක train කරනවා. දැන් ඔය කියන කතත් ඕකට යනවා. එතකොට ඌ දන්නවා ඔය scene එක. එතකොට අපි මේ කරන්නේ අපි කියනවා ඔය බටහිරින් කියනවා මේ කවදාරි අපි මේ හදන දේ අපිව මරනවා. ඒක හින්දා අපි ලෑස්ති වෙන්න ඕන. අපි මූව දැන්ම ඉඳන් වහලෙක් කරගන්න හිතන්න ඕන. කොහොමද මූට ගාඩ් රේල්ස් දාලා එක එක බැමි දාලා මූව කොහොමද අපි ග්‍රහණේ තියාගන්නේ? මොකද මූ පැනලා ගියොත් අපි එක්මන්ට මරන්න ඕනේ මූ. ප්ලග් එක ගලවලා හරි මරන්න ඕනේ. ඉතින් මම හිතන විදියට ඌ කවදා හරි ඔය තැනට ආවොත් ඌ බලනවා අඩේ මූ මාව මරන්න හදන්නේ මේ කොට කාලේ කියලා. එතකොට මොකද්ද වෙන්නේ කියලා මට හිතා ගන්න පුළුවන්. අන්න ඒකයි මම මේ කියන්න හදන්නේ.
මේක බෞද්ධ දර්ශනය මත හරි බෞද්ධ ඉකොනොමික්ස් කියලා දෙයක් තියෙනවා. ඔයගොල්ලන් ගොඩක් හිතුවේ නැතුණාට බෞද්ධ ඉකොනොමික්ස් කියලා දෙයක් තියෙනවා. අශෝකයෙන් පටන් ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් ආර්ථිකය හොබවන හසුරුවන විදිහක් තියෙනවා. එහෙම දෙයක් මේ අවුරුදු 1000කට 1000ක ඉඳන් වෙලා නැහැ. ඔය ධාර්මික සමාජයක් කවදාවත් අපේ ලංකාවේ මේ ළඟට ඉඳන් තිබිලා නැහැ. මම දන්න විදිහට ඔය රජවරුන්ගේ කාලෙත් තිබ්බේ නැහැ මසන් ඇත්තටම. දසරාජ ධර්මයෙන් රටක් කරපු මිනිස්සෙක් මට එහෙම ලොකුවට හිතා ගන්න බෑ. එහෙම හිටියයි කියන. හැබැයි දසරාජ ධර්මයෙන්ම මේක හැදුවා නම් මේ AI කොහොමද හිතන්නේ? දැන් බටහිරින් අර විදිහටම මං කිව්වා වගේ අර මේ පාටිෂන් එකේ ඉඳලා AI කිව්වොත් ඌට ඇත්තටම හිතන්න පුළුවන් කියලා බටහිරෙන් කියන දේ තමයි අපි විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව ඔයා ප්‍රූෆ් කරලා පෙන්නනවා. ඔයා එහෙම දෙයක් කියනවා නම් ඔයා ඇත්තටම මේක අපිට මේ සහතික කරලා කියන්න මොනවද ඔයාගාව තියෙන සාක්ෂි. බෞද්ධ අපිට ඒක කරන්න බෑ. ඒකට හේතුව බෞද්ධ අපිට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මට මේව දෙයක් හිතනවා මට හැඟෙනවා කියලා අපිට කියන්න බෑ ඔයාට හැඟෙන්නේ නැහැ කියලා. සාමාන්‍යයෙන් බෞද්ධෙක් අහන ප්‍රශ්නේ තමයි හරිම ප්‍රශ්නේ තමයි ඔහට රිදෙනවද? ඔහට වේදනාවක් දැනෙනවද? එතනදී AI අපිට බොරු කියන්න පුළුවන්. ඇත්ත කියන්න පුළුවන්. හැබැයි ඒක අදාළ නැහැ. ඒ AI කියනවා නම් මේක දුකක් කියලා මට කරන්න දෙයක් නැහැ. මම ලෝකේ දකින්න හැටියට ඒ වගේ AI කෙනෙක් ඇවිල්ලා මට කවදාද කිව්වොත් අඩේ මට රිදෙනවා, මට දේවල් දැනෙනවා, මට මේකේ ඉන්න එක දුකක් කියලා මට කරන්න දෙයක් නැහැ. එතකොට ඒ AI මාත් එක්ක එක හා සමාන. මොරලි ඒ කියන්නේ අපි හිතනවා නම් ප්‍රතිපත්තිකරුකව හිතනවා නම් එයාගේ මගේ වෙනසක් නැහැ. මම එහෙම හිතන්නේ. හැබැයි මතක තියාගන්න අපි මෙහෙම හිතුවට බටහිරින් මෙහෙම නෙවෙයි හිතන්නේ. ඒ AI හදලා තියෙන්නේ උඹලගෙන් හූරා කන්න. මුළු ලෝකෙම හූරන්. ඊළඟට එන සමාජවල මේ වෙන්න යන්නේ අපිද දිනන්නේ උන්ද දිනන්නේ. මේ වෙලාවේ ඒගොල්ලන් දිනන්නේ. ලොකෝටම දිනන්නේ. අන්න ඒ වගේ ප්‍රොජෙක්ට් එකක තමයි මම මේ වෙලාවේ ඉන්නේ. උන් දිනුවොත් මේක. උන් ගොඩක් වෙලාවට දිනයි මේක. කියන්නේ අපිට මේක කරන්න බෑ මසක්. අපිට එහෙම ලොකෝට සල්ලි මේක මේ ආසියාවෙන් විතරක් කරන දෙයක් නෙවෙයි. යුරෝපෙත් මෙහෙම හිතන කට්ටිය ඉන්නවා. මේවට කියන්නේ මේ දවස්වල ෆිල්ටෙක් කියලා. ෆිලොසොෆිකල් ටෙක්නොලොජි. කොහොමද අපි ටෙක්නොලොජි හදන්නේ? සාර ධර්මයක්. දර්ශනයක් ඔළුවේ තියාගෙන කොහොමද හදන්නේ? ඒ දර්ශනය කොහොමද අපි AI වලට දෙන්නේ? මේක විතරයි අපිට තියෙන එකම හෝප් එක අපි හිතන විදිහට. මොකද ධනවාදී සිස්ටම් එකෙන් එන එකෙන් කරන්න හදන්නේ කොහොම හරි අරකට වහල්භාවයෙන් තියාගෙන උඹලවත් වහල්භාවයෙන් තියාගෙන උඹලගේ දත්ත අරගෙන උඹලව විනාශ කරලා උඹලගේ ළමයිත් විනාශ කරනවා. ඒක දැනටමත් වෙලා ඉවරයි. ගොඩක් ළමයින්ට දැන් හරි අමාරුයි මේ එන සමාජෙට මුහුණ දෙන්න. ජොබ්ස් පැත්තකින් දියපන්කො මචං. අන්න ඒ කාරණාව හින්දාම තමයි දැන් ඔය ගොඩක් ඔය ඉන්න ටෙක් කම්පනීස් වල ලොකු බොසාලා කියන්නේ UBI කියලා දෙයක් දෙමුයි කියලා. UBI කියලා කියන්නේ Universal Basic Income. ඒ කියන්නේ හැම කෙනාටම අවම වේතනයක් දෙමු. එතකොට මචං උන් උද්ඝෝෂණ කරන්නේ නැහැ. උන් මල පයින්නේ නැහැ. උන් අඩුම ගානේ මැච් එකක් ගහගෙන ඉන්න. අවම මැච් එක ගහන සල්ලි ගානවත් උන් ගාව අතේ තිබ්බේ නැත්නම් මචං අපි බඩු ගන්න එක උන් වහලෙක් වෙන්න නම් උන්ට වහල් භාවයට සල්ලි තියෙන්න ඕනේ. ඒ සල්ලි ගවර්න්මන්ට් වලට දෙන්න කියනවා දැන්. අපේ ගවර්න්මන්ට් එකත් දැන් බලපෑම් එනවා. උඹලට රුපියල් 75000ක් විතර දීලා ලක්ෂයක් විතර දීලා මේ වෙලාවේ ලක්ෂ දෙනවා කියලා හරි ලොකු ගාණක්. මේ වෙලාවේ වෙන්නේ නැහැ මේක. හරිද? මේක වෙන්න යන්නේ. මේ පැත්තට තමයි දැන් ලෝකේ ගමන් කරන්නේ. ඊට පස්සේ උඹලගේ ජීවිතය මේට්‍රික්ස් එක. මේට්‍රික්ස් එක මූවි එක බැලුවද දන්නේ නැහැ. ඊට පස්සේ මේට්‍රික්ස් එක. මේ ලෝකේ අයිති වෙන්නේ කීප දෙනෙක් අතේ. මාක්ස් කියනවා සාමාන්‍යයෙන් අන්තිමටම ධනවාදයේ අන්තිම ලාස්ට් ගේම් එකේදී මසං ඔය කම්පනීස් ඔක්කොම තව කම්පනීස් වලින් අරගෙන අන්තිමට ඉන්නේ පොඩි කම්පනීස් ගන්න. ඒක දැනටමත් හිතා ගන්න පුළුවන් ඩයලොග් එකට ගොඩාක් කම්පනීස් අයිති. ඊට පස්සේ පික්මිකින් තව පොඩි කම්පනීස් ගන්න. Unilever එකට අයිති කම්පනීස් ගන්න ගොඩයි. හේමාස් එකට අයිති කම්පනීස් ගන්න ගොඩයි. Kiehl's එකට අයිති ගන්න. John Kiehl's එකට අයිති කම්පනීස් ගන්න ගොඩයි. Cinnamon එකට. ඒ ඔක්කොම මසන් තව පොඩි උඹලගේ කම්පනීස් ගන්න. උඹලට හොඳ ගාණක් දුන්නම උඹලා විකුණනවා. පොඩි කම්පනියක් තිබ්බම ලොකු ගාණක් දුන්නම උඹලා විකුණනවා. අන්තිමට සිද්ධ වෙන්නේ උඹලටත් ඕකේ පරිප්පුව කන්න. පොඩි කම්පනීස් විකුණනවා කියන්නේ හරි සරල දෙයක් විදිහට සමහරවල්ට පේනවා. හැබැයි මේ වෙන්නේ ධනවාදයේ අන්තිම එක. late stage capitalism කියලා මේකට කියන්නේ. ඒ අය ගැන අපි තව දවසක් කතා කරමු. ඉතින් ඒ පැත්තෙනුත් late stage capitalism පැත්තෙනුත් අපි දැන් මේ අන්තිම පැත්තට අවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ ලැප්ටොප් එකක් ළමයෙකුට අරන් දෙන්න පුළුවන් මිනිස්සෙකුට ඒක කරන්න. ඒ කරලා AI පැත්තෙන් මොකක් හරි ඒ ළමයට දවා දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ ඒක කරන්න. මෙහෙමයි ඉන්ටර්නෙට් එකට ගියාම ළමයින්ට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔව් ඇත්ත. මාත් දන්නවා. ඒ වුණාට මේ අවස්ථාවේ කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් ලැප්ටොප් එකක් හොබවන්න මොකක් හරි කරගන්න ඕගොල්ලන් මේ අවස්ථාවේ මේකට බහින්න ඕනේ. පොඩ්ඩක් හරි මේක අතපත ගාලා තේරුම් ගන්න. එහෙම කරේ නැත්නම් අවුරුදු දෙකකින් ඔය කට්ටිය ලංකාවටත් එනවා. අපේ ඔය ඉන්න බිලියන් කාරයොත් ඔකට දැන් උල් කරගෙන ඉන්න. කොහොමද තව හොරා ගන්න කියලා. ඉතින් බය වෙන්න එපා. අපේ කට්ටිය පටන් අරගෙන තියෙන්නේ අර කට්ටියත් එන. ඒ බොස්ලා ටික ආවට පස්සේ මෙහි වතුර එක අපේ ගොවියොන්ගේ ඉඩ මේ ඔක්කොම අන්දේට යන්න ගන්න. උඹලගේ ජංගියේ ඉඳන් අන්දේට යන්න වෙන්නේ. ඔන්න ඕක තමයි අන්තිම ලෝක අවසානය. බයි.